හාරලා තියෙන්නේ වතුර බහින්ද? නේ ඒ ඇති ස්වභාවිකව. හාරලා නේ ස්වභාවිකව තියෙන්නේ. කොටයක් අත්තක් දාලා වගේ. කොටයි කවුද? හරියට හාරලා වගේ තියෙන අර ගොඩ දාලා තියෙන්නේ. ඒ ඇති අර බැස්සනේ වතුර. වතුර දැන් බැස්සට පස්සේ ඉස්සෙල්ලා තිබේ උඩ මට්ටමටනේ. මම ඒක කාන්නේ එපාට පල්ලට යන්න. නෑ. ඔය පාන්නේ ඇති කියන එක තමයි කියන්නේ. ඔව්. ඉස්සෙල්ලා පල්ලටවත් ඇති. මේකට ගින්දර දාන්න මේ කැපුවනම් ගස්තින මේ ඔක්කොම හරි. ඒක පොළොව පෑදෙනව නේ. පොළොව පෑදෙනවා ආ ඔය සත්තු අයින් වෙනවා ආයෙ වෙනවා. වැස්සාම එන්නේ නැහැ උන්. ඈ? උන් වැස්සාම එන්නේ නැහැ. වැඩි ගුල. දැන් ඉතින් පොළොංග කෑවා කියලා මේ කාපු විදිය. කෑවා නේද? අරුවේ යනවා. ඔය කඩියේද මම මෙතනත් කෑවා. මේ කොල්දින්දලා නේ. අර දරතික දරහුලන් දෙන්නේ. මේක ඔක්කොම අල්බීසිය තමයි වැඩි නේද? ඊයකට දැන් නැහැ මේකට මිල ගැහුවේ. කාටද? කාටද? ඔව්. ඉතින් නඩුවක් තියනවා කියලා නඩුවලු වල මං කිව්වා ඒව කරන්න බෑ කියලා රෝමාගේ මං ගත්තා. ඊට පස්සේ මං කිව්වා මේකේ ගෑණි පැනලා ගිහිල්ලා මේ කාර් පොඩි කරලා මේ කූඩුවේ ඉඳලා මොකද්ද මේ කියන්නේ මේකට පිස්සුවා. කාලයක් මේක පිස්සු තිබුණා ඒ බඩු පිස්සුවෙන් ඇවිල්ලා ඒ කන්නේ. කිව්වා මොකට මඩ කතන්දර රාජ්‍යන්ත බුරුට දෙන්නේ නෙමු කියලා එහෙමත් කිව්වා. ඒ කතන්දර තියෙන ආයේ යන්නේ නැහැ පොලිසිය මට විරුද්ධව. මං එළවුවක කේල්ට වන්න දීලා තිබුණානේ. ඔළුව අරගෙන ගල් අරගෙන ගහලා පාහර රෝගියා. ඉඩම් කටයුතු වලට අජයි. රාම දුන්නේ එළව ගත්තා. ඌ හිටවපු කේල් කපන්නේ මම. පැන්නුවා මම. අහලම පැන්නුවා ගල් ගහනකොට දුවනවා පැනලා. වහලක් දැම්මැදනේ. මමත් අරින්නේ නැහැ. මිනිස්සුවා මාගා බෝම්බ දිනා හොරටුවක්වත් තියෙනවා අර මේ කියලා මම කො හොයාගන්න කියලා පොලිසියට. ඇවිල්ලා අපේ ගෙදර කවුද ඔයාලකට හොරදුවක්වත් තියෙනවා කිව්වේ? ඔව් තියෙනවා තමයි මල්ල කොන් දෙයක් හොරබඩු. බෝම්බක් තියෙනවා. මම කිව්වා ග්‍රනේඩ් තියෙනවා මෙයාලා කියලා. මම කො පොලිසියට හොයාගන්න කියලා. පොලිස් බල්ලෝ දාලා හරි හොයාගන්න කියලා. ඒ කියන්නේ හොයන්න පුළුවන් තරක නෑ ඔය. ඕනේ වුණාම අරගෙන ගහලා දානවා උන්ට.